මෙවැනි උතුම් පින්කම් මේ විදිහට සිදු කරන්නට තමන්ගේ කාලය ධනය ශ්‍රමය මේ සියලු දේ පැහැදම් කරලා ඒ ප්‍රධාන වශයෙන් ඒ මූලිකත්වය ගැන කටයුතු කරන මනුෂ්‍යත්වයේ සහන යාත්‍රාව කියන මේ වැඩසටහන් මාලාවේ තවත් එක් අධිරක් හැටියට මේ කුච්චවේලි ප්‍රදේශයේ සිටින මේ අසරණ පින්වත් මුදිනාට මේ වගේම දූ දරුවන්ට ඒ පාසල් උපකරණ ඒ වගේම ඒ වියලි ආහාර ද්‍රව්‍ය මේ සියලු දේ ලබා දෙමින් මේ අත්ංගේ ජීවිතවලට සහනයක් අස්සසිල්ලක් ලබා දෙන්නට ඒ කටයුතු සිදු කරන මේ පින්වත් මහත්මවරුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරලා බැලුවොත් අන් අයට උපස්ථාන සිද්ධ කිරීම මේ විදිහට උපකාර සිද්ධ කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන පරිදි අතහැරීම දන් දීම කියන කාරණාවට එකතු වෙනවා. ඉතින් එම ඒ කටයුත්තේ මේ මූලිකත්වය අරගෙන කටයුතු කරන මේ පින්වත් මහත්මවරුන්ට තිරුවන්ගේ ආශිර්වාදය අනන්ත සූසි මහා ගුණ බලයේ ආශිර්වාදය මේ සියලුම රැකවරණය අපි මුලින්ම ආශිර්වාදයක් එක්ක සිද්ධ කරන්නට ඕනේ. ඉතින් දෙවෙනි දුෂ්කර පළාතක මේ පින්වත් පිරිස එකතු කරලා මේ විදිහට සිද්ධ කරන්නට මේ තෝරා ගැනීමම අපි මේ පින්වත් හැම දිනාටම ඒ කටයුතු සිද්ධ කරන හැම දිනාටම විශේෂයෙන් ස්තුති කරනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනම කල්පනා කරන්න ඕනි අපිට මේ වගේ යම් දෙයක් ලැබෙන්නේ අපි පෙර යම් ආකාරයේ ඒ කුසල ශක්තියක් සිද්ධ කළ තිබුණොත් මේ විපාක ටික තමයි අපිට මේ විදිහට ඒ සම්පතක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පින්වත් පිරිසට තව තවත් ආශිර්වාදයන් සිදු කරනවා. තවත් මෙවැනි උතුම් කුසල ක්‍රියා සිදු කරගන්නට සියලු අතින්ම කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල නිදුක් නිරෝගී සම්පන්නිය විගාසිරි සම්පන්නිය සැලසේවා. තව තවත් මේ උතුම් පින්කම් සිදු කරගෙන ඒ පින්වත් හැම දිනාටම මේ පින්වත් මහත්තුරු හැම දිනාටම තමන්ගේ ඒ දාන පාරමිතාවක් වෙන්නට පුළුවන්. ඒ දාන පාරමිතාවන් තාමත් සුදින් සම්පූර්ණ කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි ඒ උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසෙන්න පිණිසම මේ දාන පාරමිතාවක් බවට පත් වේවා කියලා අපි හැමදෙනාම සාදුනාදියක් පවත්වලා ඒ පුදනාම